පාන් මේ ඇවිල්ලා ඉන්නේ කැඩපත් පවුරද. දැන් මේක කැටපත් පවුර කියලා තමයි ප්‍රසිද්ධ. මෙතනට කැඩපත් පවුර කියලා කියන්නේ මෙතන මේ බිත්තිය සම්පූර්ණයෙන්ම කැඩපතක් වගේ. මේ දාලා තියෙන ආලේපය ඉස්සර ඊටාත්ම සිලිඳුවට කැඩපතක් විදිහට, ඒ කියන්නේ කැඩපතක් කියන්නේ කණ්ණාඩියක් වගේ පේන තරමට මට සිලුටු කරලා තියෙනවා. ඒක නිසා තමයි මෙතන කැඩපත් පවුර කියලා කියන්නේ. මේ බිත්තියෙන් මේ හැමතැනම චිත්‍ර ඇඳලා තියෙනවා ලස්සනට. ඒවේ ලක්ෂණ තියෙනවා මේ තැනින් තැන. සමහර තැන්වල බදාම පාස්ට් ඉතුරු වෙච්ච තැන් මේ ගල පුරා තියෙනවා. එතකොට මේ පැත්තට අරහෙන් ඉර එළිය වැටුණාට පස්සේ ඒ වැටුණ ඉර එළිය පරාවර්තනය වෙලා මේ පැත්තට වැටිලා මේ පැත්තේ ඇඳලා තියෙන ලස්සන මල් මේ පැත්තේ දකින්න පුළුවන් විදිහට කණ්ණාඩියක් වගේ මේ පැත්තේ ඒ පරාවර්තන වෙච්ච එළිය මේ පැත්තේ ඇඳලා තියෙනවා කියලා සමහර අවස්ථාවල සඳහන් වෙලා තියෙනවා. එතකොට පහු කාලෙදී මේ කැඩපත් පවුර තුල ආපහු විවිධ පුද්ගලයන් විවිධ දේවල් ලියලා තියෙනවා. මේක ලියන්න හදපු එකක් නෙමෙයි. මේ පැත්තේ තිබුණ චිත්‍ර මේ පැත්තේ ප්‍රදර්ශනය වෙන විදිහට කැඩපතක් විදිහට තිබුණ තැනක්. නමුත් පසු කාලෙදී ලියලා තියෙනවා මේකේ. ඒක නිසා මේක කුරුටුගී ලියවිච්ච කැඩපත් පවුර කියලා පසුව හඳුන්වනවා. දැන් කාලේ විවිධ ස්ථානවල අපේ මිනිස්සු ඒ ආభాෂය අරගෙන විවිධ දේවල් ලියනවානේ. ආන් ඒ වගේ මේකේ මේ පවුර තුල ලියලා තියෙනවා. කාලයක් පුරාවට ඒ විදිහට ලියපු දේවල් කුරුටුගේ විදිහට දකින්න තියෙනවා. ඉතින් ඒකේ විවිධ කුරුටුගේ කියවලා තියෙනවා. ඒවා විස්තර කරලා තියෙනවා. මේවා දකින්න සමානටම ආරාධනා කරනවා.